අපිට අවශ්‍ය වෙන ඉන්ධන සැපයීමේ අඩුවක් තිබෙනවා. මොකද අපි මේක ඉතා හොඳින් අපි සැලසුම් කරලා තිබෙන්නේ අපිට වරායට නැවක් පැමිණීම, ඒ නැව ගබඩා වලට තෙල් පොම්ප කිරීම, ඒ සඳහා නැව එතන තියෙන කාලය, ගබඩා වල තියෙන ප්‍රමාණය, නැවත නැවකට එතෙන්ට ළඟාවීම ආදී ලෙස කළමනාකරන පද්ධතියක් තියෙනවා. එක නැවක හෝ ප්‍රමාදයක් අර ජාලයේම අර්බුදයට පත් කරනවා. මොකද අපි සීමිත සම්පත් වලින් තමයි අපි මේ බලශක්ති ක්ෂේත්‍රය පාලනය කරන්නේ. ඒ නිසා අපි ඉලක්ක සහගත ලෙස සකස් කරලා තිබුණු ඉන්ධන විශේෂම ඉන්ධන සැපයීම අපිට ලැබෙන්නේ නැහැ. අපි තේරුම් ගන්නවා. එහෙමනම් අපිට මේ පිළිතුරු සහ මේකට මැදිහත් වීම සොයන්නේ කොහොමද? අපේ ප්‍රවේශය මොකක්ද? අපේ ප්‍රවේශය තමයි විශේෂයෙන්ම 2025 වසර අපේ ආර්ථිකයේ සමහර දත්ත තිබෙනවා ලංකා ඉතිහාසයේ ඉතාමත් ප්‍රශස්තම දත්ත තියෙනවා 2025 වසරේ. සමහර දත්ත තියෙන වසර දශක ගණනාවකට පසු අපි අත්පත් කරගත්තු දත්ත තිබෙනවා. ඒ නිසා ආර්ථික තල ඉතාමත් හොඳ ජයග්‍රහණයක් අපි 2025 වසරේ අත්පත් කරන් තිබෙනවා. ඒතර අපේ අභියෝගය තමයි මේ 2025 වසරේ අත්පත් කරගත්තු ආර්ථික ජයග්‍රහණය අඛණ්ඩතාවයකින් පවත්වාගෙන යමින් මේ අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද? 1. 2. සාමාන්‍ය ජනතාවත් තමන්ගේ ජීවිතයේ ලයිෆ් ස්ටයිල් එකේ යම් වෙනසක් ඇති කරගෙන තිබෙනවා. මීට පෙර තිබුණාට වඩා. ඒතර මේ ජනතාවගේ ජන ජීවිතයත් අපි අඛණ්ඩතාවයෙන් පවත්වාගෙන යන්නේ කොහොමද? මේ කින කාර්යයන් සඳහා තමයි අපි මේ බලශක්ති අර්බුදයේ මතුවී තිබෙන ගැටලු වලට විසඳුම් සෙවීමේ මාවත. 1. මේ ආර්ථික අත්පත් කරන් තියෙන ජයග්‍රහණ අඛණ්ඩතාවයෙන් පවත්වාගෙන යන එකත් ජනතාවගේ ජන ජීවිතය අඩාල නොවි පවත්වාගෙන යාමත් අපේක්ෂාවෙන් තමයි අපි මේ සඳහා මැදිහත් වෙන්නේ. ඒ සඳහා අපි ආරම්භයේදීම ආර්ථික ආවේශන කමිටුවක් පිහිටෙව්වා. ඒ කමිටුව ඉතාමත් කෙටි කාලයන් තුළ රැස් වෙමින් ඇති වෙන තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කරනවා. ඒ වගේම මහ බැංකුව දවසක් දවස් දෙකකට සැරයක් අපට ඇති වී තිබෙන නව තත්ත්වයන් සහ ගත යුතු විසඳුම් පිළිබඳ වාර්තාවන් අපිට ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවන් ආර්ථික ආවේක්ෂණ කමිටුව තුර සාකච්ඡා කරමින් අපි ඉතාමත් ප්‍රශස්ත එකක් සමහර තීන්දුව තියෙනවා ප්‍රමාද නොවිය යුතුයි, සමහර තීන්දුව තියෙනවා ගොඩක් කලින් නොගත යුතුයි. එමේ තීන්දුව තියෙන්නේ. විවාදයක් තියෙන්න පුළුවන්. නමුත් අපි යම් දත්ත තොරතුරු මත තමයි මේ තීන්දුව මේ වෙලාව තමයි ඒක නිශ්චිත කාලයකට අපි අරගෙන තිබෙනවා. ඊට අමතරව ආවේක්ෂණ කමිටුවත් මැදිහත් වුණු තවත් අපි ශේත්‍ර කීපයක් තෝරාගෙන එකක් තමයි බල සැපයුම්, බලශක්ති සැපයුම් අපි සාර්ථක කර ගැනීම සඳහා කරන මැදිහත් වීම. එහිදී අපි මැදිහත් වීම කීපයක් කරලා තිබෙනවා මේ වෙනකොට. අපි රාජතාන්ත්‍රික මට්ටමින් අපි හිතවත් රාජ්‍යයන් එක්ක අපි තාම සමීප සාකච්ඡාවක් නිරත වෙලා තිබෙනවා. මම ඔබට කියන්න කැමතියි ඒ වගේ තාමත් හොඳ ප්‍රගතියක් තිබෙනවා. එක. දෙවෙනි එක අපි ඉක්මන් ටෙන්ඩර් කීපයක් දැම්මා. අද අපි ටෙන්ඩරයක් විවෘත කරා. ඒ ටෙන්ඩරේදී අපිට ඩීසල්, බොරතෙල්, ලීසි තෙල්, පෙට්‍රල් සඳහා අපිට ඉතාමත් විශ්වාසවන්ත සැපයුම් කරුවන්ගෙන් ටෙන්ඩරයට ඇවිල්ලා තියෙනවා. අපි ඔවුන්ට ඒ ටෙන්ඩරයන් ප්‍රදාන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා අපේ අර තියෙන අර ප්‍රමාද වෙන කාලේ ආවරණය කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. සහ ඕනෑම මොහොතකදී බලශක්ති සපයන ඉන්ධන සපයන නෞකාවක් අතරමඟ දැන් අර්බුදයක් ඇතිවීම අනතුරක් තිබෙනවා. ඒ නිසා ඒ සඳහා අතිරික්ත වශයෙන්ුත් අපි නැව් ඉන්ධන ප්‍රදානය කිරීම සඳහා ටෙන්ඩර් ප්‍රදානය කිරීම සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා අපි අද ඒ සම්පූර්ණ කරා. ඒ වගේම හෙට දිනේ තවත් ඩීසල් ටෙන්ඩරයක් අපි ආනයන මේ ටෙන්ඩරයක් ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. එතින්දුත් අපිට විශ්වාසවන්ත සැපයුම් කරුවෙක් මේ වෙලාවේ අවශ්‍යකම තිබෙන්නේ විශ්වාසවන්ත සැපයුම් කරුවන් අවශ්‍යයි. ඒ සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. යම් මිල වැඩිවීමක් තිබෙන ඒ ටෙන්ඩර් සියල්ලම බලපුවාම සාමාන්‍ය ප්‍රීමියම් අගය ඩොලර් 3ට වඩා අඩුවෙන් තමයි තිබුණේ. මේ වගේ ප්‍රීමියම් අගය ඩොලර් 3ට වඩා විශාලයි. ඒ නිසා යම් මිල වැඩිවීමක් තිබෙනවා. නමුත් අපේ අපේක්ෂාව තියෙන්නේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබා දීම. ඒ නිසා අපි ඒ ටෙන්ඩර් ප්‍රදාන කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟ අපි විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවේදී අපි දන්නවා ලෝකේ පොඩි බ්ලැක් මාකට් එකක් ගොඩ නැගෙනවා. මූදේ තියෙන නැව් එහෙට මෙහෙට අලෙවි කරනවා. එකම නැවට ඒජන්ට්ලා කීප දෙනෙක් මැදිහත් වෙනවා. ඒක තමයි මෙවැනි අර්බුදයකට ඇති වෙන තත්ත්වය. අපිට පෞද්ගලික අංශය වගේ නෙවෙයි. අපිට රාජ්‍ය අංශයට එවැනි ශනික මිලදී ගැනීමක් අපිට කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි ඒ සඳහා කල්පනා කරනවා. එතන ශනිකව තීන්දුව අරගෙන මිලදී ගැනීම සඳහා අවශ්‍ය නැ ප්‍රශස්ත නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් අපත් කරලා තිබෙනවා. ඒතර ක්ෂණිකව කවුරු හරි දැන් තියෙන නැවක් මේ වෙලාව අපිට හරවලා දෙන්න පුළුවන් කියලා කියනවනම් ඒගොල්ලන්ට අපි අවස්ථාව දීලා තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලයෙන් අපි මේ කමිටුව පත් කරා. ඒ අපේ රටේ ප්‍රසම්පාදන කමිෂන් එකට යටත් ලංකාවේ රජයේ සියලුම
මිලදී ගැනීම ප්‍රසම්පාදන කමිසමට යටත් දෙන්න. සම්පාදන කමිටු සභාවෙන් අපි ඒ සඳහා අනුමැතිය අරන් තිබෙනවා. ඒ කමිටුව විසින් ගනු ලබන තීන්දුව අපි කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා ලබා දෙනවා. එයත් මම හිතන්නේ අපේ ශනිකව අපිට තෙල් සපයා ගැනීම සඳහා තියෙන ක්‍රියාමාර්ගයක් ඒ ක්‍රියාමාර්ගය අපි අනුගමනය කරනවා. ඊළඟ ගත්තොත් විශේෂයෙන්ම පෞද්ගලික අංශය අපේ රටේ අපනයනකරුවන් සහ විශේෂයෙන්ම සංචාර කර්මාන්ත වැනි ඩොලර් වලින් ව්‍යාපාර යෙදෙන අය. ඒගොල්ලෝ ආදායම උපයන්නේ ඩොලර් වලින්. ඩොලර් වලින් ව්‍යාපාරවල යෙදෙන අය ඒ ව්‍යාපාර සංගම් අපිට කිව්ව ඔවුන්ට බලපත්‍රයක් ලබා දෙන්න ඔවුන්ට අවශ්‍ය නැති තෙල් ආනයන කර ගැනීම සඳහා කියලා අපි తాවකාලිකව උන්ට අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒතර ඔවුන්ට පුළුවන් ඔවුන් දැන්ටමත් මට කිව්වා අපනයනකරුවන් 30ක් පමණ ඔවුන්ගේ ලියාපදිංචි වෙලා තිබෙනවා කියලා. විශේෂ සංචාර කර්මාන්ත ශේෂ්ත්‍රයට ඒගොල්ලෝ ලබා දෙන්න ලෑස්ති. ඒගොල්ලෝ ඩොලර් වලින් තෙල් ආනයන කරනවා. ඔවුන් ඩොලර් වලින් තෙල් අලෙවි කරනවා. හෙට උදේ ඉඳන් ඒගොල්ලන්ට ඒ ශේෂ්ත්‍ර සඳහා අපනයනකරුවන්ගේ ශේෂ්ත්‍ර සඳහා ඉන්ධන සපයන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ඔවුන් ඉන්ධන සොයාගෙන තිබෙනවා. ඒ ඉන්ධන ඔවුන්ගේ ගබඩාවල තිබෙනවා. එනිසා හෙට උදේ ඉඳන් අපනයනකරුවන්ට සහ සංචාර කර්මාන්තයේ දෙන අයට පෞද්ගලික සමාගම් විසින් එමෙ ඉන්ධන ලබා දෙන කටයුතු කරනවා. ඒ නිසා අපි මේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා එවැනි ක්‍රමවේද ගණනාවකින් අපි මැදිහත් වෙනවා. ඊළඟ විශේෂම ගෑස් ගත්තොත් අපිට මේ මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාවය තිබුණේ මෙට්‍රික් ටොන් 33000යි. නමුත් අපි 38000ක් ඇනවුම් කරා මාර්තු මාසෙට. ඒ මොකද පෞද්ගලික සමාගමක් ගෑස් සපයන එක අඩපණ කරලා තිබෙන නිසා ඊටත් අවශ්‍ය වෙන ගෑස් තමයි අපේ ලිට්‍රෝ රජයේ සමාගම ආනයනය කරන්නේ. මේ මාර්තු මාසයේ අපි ආනයනය කරන්න තීරණය කළා තිබුණා මෙට්‍රික් ටොන් 38000ක්. ඒ මෙට්‍රික් ටොන් 38000ම ලැබිලා තියෙනවා දැන්. ලංකාවේ සමහර ඒවා වෙළඳ පොළට නිකුත් කරලා තිබෙනවා. සමහර අපේ දේශීය ගබඩාවල තිබෙනවා. අනිත් ඒවා මාලදිවයිනේ පාවෙන ගබඩාවල තැන්පත් කරලා තිබෙනවා. එතෙන් මෙට්‍රික් ටොන් 38000ක් අපිට ගෑස් ලැබිලා තිබෙනවා. තව අපි ගෑස් නමක් ඇනුම් කරලා තිබෙනවා. ඒක හෙට හෝ අනිද්දා දැන් නැව ළඟා වෙමින් තිබෙන්නේ. හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33000ක ගෑස් නමක් ලැබීම නියමිත තිබෙනවා. නිසා ගෑස් වෙළඳ පොලේ අර්බුදයක් මතුවෙන්නේ නැහැ. ඊට අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග හදලා තිබෙන ඊළඟ අපිට ඕන් ගෑස් අපයන්න තිබෙන්නේ අප්‍රේල් 21 වගේ 21 23 කාලේ. ඒතර ඒ කාලේදී ඊළඟ නැව ඕන් අපිට ලබා දෙවි කියලා අපි විශ්වාසයක් තිබෙනවා. ඒතර ගෑස් වෙළඳ පොලේ අපිට අර්බුදයක් මතුවීමේ අනතුරු අඩුයි. ඊළඟ ගල්අඟුරු අපි ගල්අඟුරු සැපයුම් කරුවන් ලබා දීලා තිබුණා. උන්ට නැව් 23ක් ලබා දුන්නා. දැන්ට නැව් 13ක් ලංකාවට ළඟා වෙලා තිබෙනවා. තව නැව් 12ක ළඟා වීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. අපි පහුගිය දශනික මිලදී ගැනීමේ ටෙන්ඩරයක් ඇඳෙව්වා. ඒ ටෙන්ඩරේ පිළිබඳ වාර්තා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ඒ කැබිනට් මණ්ඩලයෙන් එහි මිලදී ගැනීම කරුවෙකුට ලබා දෙන්න තීරණය කරා. එතන නැව් 5ක් තිබෙනවා. ඔවුන් ඉතාමත් විශ්වාසවන්ත සැපයුම් කරු කියලා අපි විශ්වාස කරනවා. එහෙම වුණොත් අපිට ගල්අඟුරු ශේෂ්ත්‍රයේ අර්බුදයේ වළක්වා ගත හැකියි. ඒ වගේම ගෑස් ගල්අඟුරු සහ ඉන්ධන විශේෂයෙන්ම අපේ රාජතාන්ත්‍රික සබඳතාවයන් හරහා එම රාජ්‍යයන්ගෙන් ලබා ගැනීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. දැන් ඊට අවශ්‍ය වන ලිපි හුවමාරු වෙමින් තිබෙනවා. සමහර ගිවිසුම් පිළිබඳ අපි දැන් සාකච්ඡා කරමින් තිබෙනවා. ඒතර විදේශ අපේ මිතුරු රාජ්‍යයන් අපිට ලබා ගත හැකි සහාය පිළිබඳ අපි කල්පනා කරමින් තිබෙනවා. ඒ නිසා උපරිම ලෙස අපේ රටේ බලශක්ති ශේෂ්ත්‍රයේ අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. ඊළඟ තමයි අපේ දැන් තියෙන බලශක්තිය අපි පරිසම් කර ගැනීම සඳහා තමයි අපි QR කේතයක් අපි හඳුන්වා දී තිබෙනවා. ඔබ දන්නවා QR කේතේ යම් ගැටලු තිබෙනවා අපි දන්නවා. එතන අපි ආරම්භ කරන්නේ විශේෂයෙන්ම මේ සඳහා අපිට ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරන ඩයලොග් ආයතනයත් MIT ආයතනයත් සාපිතන අපේ ඩිජිටල් ආර්ථික පිළිබඳ උපදේශක අපේ හාන්සි ජෙසුරි මැතිතුමා ඒ වගේම අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා මේ පිළිබඳ අපි ඇතරම සාකච්ඡා කරා මේ දියත් කරන්නේ කොහොමද කියලා. සමහර යෝජනාවන් ආවා දවස් දෙකක් සෙට් වහලා මේක ක්‍රියාත්මක කරමු කියලා. මොකද මීට පෙර මේක ක්‍රියාත්මක වාසිය තිබුණ රට වැහිලා තිබුණේ. දැන් සති දෙකක කාලයක් තිබුණා QR ඒගොල්ලන්ට QR කේතේ ලබා ගන්න. අනුතුරුව තමයි QR කේතෙන් තෙල් ලබා දුන්නේ. හැබැයි අපිට එහෙම කරන්න අපි මේ දුවන ආර්ථිකය පවත්වාගෙන යන්න ඕන. ඒ නිසා යම් ගැටලු මතුවෙනවා කියන පූර්ව අවබෝධයකින් යුතුව තමයි අපි මේ QR කේතේ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඉරිදා දිනයක් තෝරාගත්තේ. ඉරිදා දිනුත් තෝරාගන්නත් ඒක හේතුව ඒකයි. දැන් සැලකිලි ප්‍රමාණකින් ගත්තොත් මම හිතන්නේ මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් දැන්ට QR කේතේ රෙජිස්ටර් වෙලා තිබෙනවා. තවත් යම් කීපයක් ගැටලු තිබුණා. මම හිතන්නේ තා ඉක්මනින් නිරාකරණය කරගන්න පුළුවන් වෙවි. මේ පළමු වතාවට තමයි QR කේතය ක්‍රියාත්මක වෙනද ගමන් වෙනදා QR කේතේ ඩවුන්ලෝඩ් කරගෙන තමයි QR කේතෙන් තෙල් දෙන තීරණය කරේ. අපි තෙල් දෙන ගමන් QR කේතේ ක්‍රියාත්මක කරන්න ඕන. එතන සෙට් වහලා රට වහලා QR කේතේ සූදානම් වෙලා අපිට විවෘත කරන්න බෑ. ඒ නිසා යම් ජාතික පද්ධතියේ ගැටලුවක් එන බව දැනගෙනම තමයි. මොකද මම හිතන ලංකාවේ ඉන්න මේ පිළිබඳ තියෙන විශේෂඥ ඥානය තියෙන සමාගම් දෙක තමයි අපිට ස්වේච්ඡාවෙන් මේකට උදව් කරේ. ඒ පිළිබඳ ස්වේච්ඡාවෙන් වැඩ කරන
ඒ පිළිබඳ එක්ස්පර්ට්ලා තමයි අපිට මේ සඳහා අවශ්‍ය නායකත්වය අවබෝධය ලබා දුන්නේ. ඒ අපි කටයුතු කරලා තිබෙනවා. ඒක අපේක්ෂාව වෙන්නේ මොකද්ද අපිට? අර තියෙන තෙල් ටිකත් යම් ප්‍රමාණයකට අපි තියෙන තෙල් ප්‍රමාණය යම් ප්‍රමාණයකට අපි සමනය කර ගැනීම අවශ්‍යතාවය තිබෙනවා. පරිස්සම් කර ගැනීම අපේක්ෂාව තිබෙනවා. ඉතින් අපි දිගටම මේ ප්‍රමාණයම ඉන්නවද කියලා ඇහුවොත් දිගටම අපි අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් ඒක තීරණය කරනවා අපි දැනට සකස් කළ තියෙන සැපයුම් ටික ඉතා හොඳින් සාර්ථක වුණොත් ඒකට ප්‍රත්‍යක්ෂමනේ බලා ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳව නැවත අවධානය යොමු කරමු. නමුත් මේ QR කීටය නිකුත් කිරීම හරහා අත්‍යවශ්‍ය සමහර ශේස්ත්‍ර තිබෙනවා. ඒ ශේස්ත්‍ර වලට යම් බාධාවක් ඇති විය හැකියි. අපි අපේක්ෂාව මේ ශේස්ත්‍ර වලට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් මේ QR කීටය ක්‍රියාත්මක කරන්න. ඒක සෞඛ්‍යය. අපි විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්තුමා වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාව අනුව අපි දැනට අපි උපකල්පනය කළ තියෙන තෙල් ප්‍රමාණය අවසන් වෙන දිනයක් තියෙනවා නම් ඒ දිනේ සිට තවත් සති 6කට අපි ආරක්ෂිතව ගබඩා කරන්න තීරණය කළා තිබෙනවා. දැන් සාමාන්‍ය තෙල් තිබෙන්නේ මාසයකට නම් නිකන් හිතුවොත් සෞඛ්‍ය සඳහා සෙල් මාස දෙකමාරකට අපි තියාගන්නවා. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂිත දොග වරාය ඒ වගේම එයාපෝට් එක වනි අත්‍යවශ්‍ය ඒවාට අපි ආරක්ෂක තොගත් අපි තියාගෙන එක තමයි අපි පූර්ව සූදානම. ඊළඟ විශේෂයෙන්ම අපි දන්න කුස කර්මාන්තේ, දීවර කර්මාන්තේ, කර්මාන්ත ඒ වගේම අපි ගත්තොත් ඔය විශේෂයෙන් ගත්ත කුඩා කර්මාන්තවල යෙදෙන අය ඒගොල්ලන්ගේ ජීවිකාව මේ තමන්ගේ ප්‍රවාහනයත් එක්ක සහ මේ ඉන්ධනත් එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපි සියලු අමාත්‍යාංශ කැඳෙව්වා. ඒ අයට කර්මාන්ත අමාත්‍යාංශය වැඩසටහනක් හදන ඒ කර්මාන්ත කරුවන්ට ඉන්ධන අඛණ්ඩව ලබා දීම සඳහා කුෂ්කර්ම අමාත්‍යාංශය දැනටමත් වැඩසටහන හදලා තිබෙනවා. මොකද උන්ට අවශ්‍යයි මේ වෙලාවේ අස්වැන්න නෙළන කාලේ ඒ සඳහා ඉන්ධන දීමනවක් අවශ්‍යයි. ඒ වගේ තමයි ඉතා කෙටි කාලයකින් යලකන්නේ ආරම්භ කරනවා. ඒ සඳහා ඉන්ධන අවශ්‍යයි. ඒ නිසා මේ තියෙන QR කේතයෙන් ලබා දී තියෙන ඉන්ධන ප්‍රමාණය කිසිසේත්ම තමන්ගේ අස්වැන්න නෙලීමට හෝ තමන්ට නැවත වගා කිරීම සඳහා ප්‍රමාණවත් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපි ඒක වැඩි කරන්න තීරණය කළා තිබෙනවා. ඒ කුෂ්කර්ම අමාත්‍යාංශ නිර්දේශ අනුව අපි ඒක ලබා දෙනවා. ඊළඟ ගත්තොත් දීවර කර්මාන්තය ගත්තොත් අපි දන්නවා දීවර කර්මාන්තේ අපිට හරි පහසුයි විශාල දීවර සංඛ්‍යාවක් දීවර වරායෙන් යන්නේ. ඒතර ඔවුන් බහුදින යාත්‍රාවක් නම් උන් ගියපු දුර ප්‍රමාණය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ අනුව උන්ට අපි ඉන්ධන ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා බෝට්ටු තියෙනවා දීවර වරාය වලින් තෙල් නොගසන 30000ක් පවන තියෙනවා එළිය කුඩා බෝට්ටු. ඒ කුඩා බෝට්ටු වලට අපි ඉන්ධන සපයන්න කටයුතු කරනවා. ඒක යම් ප්‍රමාණයකට ලීකේජ් එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ ලීකේජ් එක දරා ගන්න ඕන. කුඩා බෝට්ටු 30000ක් සමාන මුහුදු යයිද නොවේද ඒක වෙනම දෙයක්. නමුත් උන්ට අපි ඉන්ධන සපිය යුතුයි. යම් පරිහරණයේ දෝෂයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක දරා ගන්න ඕන අපි. මොකද අපි ඉන්ධන තොටුපොළ ඒ කියන්නේ වරාය වලින් පිටස්තරව ගලාගෙන යන්නට සහන දෙන්න අපි කටයුතු කරලා තිබෙනවා. ඊළඟට විශේෂම ගත්තොත් තේවතු ආශ්‍රිතව කර්මාන්ත ඒ සඳහා තේදළු ගෙන යාම සහ අනිකුත් දේවල් වලට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ ඉන්ධන අත්‍යවශ්‍යම තැන්වලට ඒවා බිඳ වැටෙන්නේ නැතුව මේ QR කේතේ ලැබෙන ප්‍රමාණවත් නැත්නම් ඒක වැඩි කරමින් ලබා දීම සඳහා ඒ අමාත්‍යාංශ වල යාන්ත්‍රණ සකස් කරලා තිබෙනවා. ඒ නිසා මා දන්නා ගොඩක් අය මේ 15න් අපිට මේ කවුරුන්දාරි මාත්මෙන් 15න් අපිට වැඩට එන්න පුළුවන්ද? නෑ. සෞඛ්‍ය සේවයට ඒ ඔක්කොමත් එක තමයි අපි ගණනය කරලා තියෙන්නේ. නිකන් වරායට ඒ ඔක්කොමත් එක තමයි අපි ගණනය කරලා තියෙන්නේ. ඒ නිසා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා QR කේතයෙන් ලබා දෙන ප්‍රමාණය ඒ ආයතනයේ ප්‍රමාණවත් නෑ. ඒ ආයතන වැඩ කරන අයට ප්‍රමාණවත් නෑ. ඒ නිසා අපි ඒ සඳහා ලිහිල් කරලා එයාට ලබා දෙනවා. ඊළඟ විශේෂයෙන්ම ගත්තොත් ආහාර සැපයුම් ජාලය අපි ඒක අධ්‍යයනය කරමින් තිබෙනවා. විශේෂයෙන්ම උත්සව සමයේ ඉන්නේ අපිට කරුණු දෙකක් තිබෙනවා. එකක් අපි අපේ ආනයන කරුවන් විසින් අවශ්‍ය වෙන තොග රැස් කර ගන්න ඕනකම තිබෙනවා. සමහර භාණ්ඩවල තොග රැස් කරන්නේ සති දෙකකට වගේ. සමහර භාණ්ඩ තියෙන මාස 3කට වගේ තොග රැස් කර ගන්න පුළුවන් ඒවා. අපි මාස 3ක් වගේ දීර්ඝ කාලයක් තොග රැස් කර ගන්න පුළුවන් කණ්ඩායම් එකතු කරලා සාකච්ඡා කරලා තිබෙනවා. ඔවුන් ගාව මේ මාස 3ක තොග ගබඩා කරන භාණ්ඩවල මේ මාස 3යි ප්‍රමාණවත් ගබඩා පහසුකම් සහ තොග ඔවුන් ගාව තිබෙන බව වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම සති දෙකකින් වාර්තා ගබඩා මේ ආනයන කරන අයගේ ගබඩා කරන්න සති දෙකයි නම් උන්ට සති දෙකකින් ආනයන කිරීමේ ගැටලු මතුවේ හැකි. ඒ නිසා උන් ආනයන කරන්නේ කොහෙන්ද? කුමක්ද? සාරාජී ආනයන කිරීමේ අපිට අංශයක් තියෙනවා සතුස සහ සම්පකාර තොග සංස්ථාව. අපි ඒ සංස්ථාවලින් බෙදාගෙන තිබෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාරවල හිගයක් ඇති නොවීම පිළිබඳව අපි කල්පනා කරනවා. ඒ වගේම බෙදාහැරීම් ජාලය. පිටකොටුවට ආවට වැඩක් නැහැ ආහාර. මේවා ගම්මටම දක්වා බෙදා හරින්න ඕන. ඉතින් බෙදාහැරීම් සමහර යම් සමාගම් තමයි බෙදාහැරීම් කරන්නේ තනි පුද්ගලයන්ට වඩා. ඒ සමාගම් වෙළඳ අමාත්‍යාංශයෙන් දැන් අපි සාකච්ඡා කරමින් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අපි ලබා දෙන්න ලෑස්තිලා තිබෙනවා. ඒ වගේම නුවරඑළිය එළවලු නේද? එළවලු කලාපවල එළවලු අපි බෙදා හරින්න ඕන. ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දෙන කුසකර්ම අමාත්‍යාංශ කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා ආහාර දාමය අපිට අවශ්‍ය වෙන ආහාර සැපයුම් ඒ දාමයේ බිඳ නොවැටි
ජනතාවට අවශ්‍ය වන ආහාර ලබා දීමට අවශ්‍ය වන කටයුතු සම්පාදනය කරමින් තිබෙනවා. තුන්වෙනිව ගත්තොත් රාජ්‍ය සේවය. අපි හැම අමාත්‍යාංශයකටම ඉලක්කයක් දීලා තිබෙනවා. තමන්ගේ අමාත්‍යාංශයේ තෙල් ප්‍රමාණය අඩු කරගත යුතුයි. අඩුම තරමේ 25කින්ම. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා දැන්ටමත් අපිට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඔවුන්ගේ අමාත්‍යාංශ ක්‍රියාකාරකම් සමහර අංශ తాවකාලිකව සාදමන්න පුළුවන්, සමහර අය ගෙදරින් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ තෝරාගෙන සකස් කළ තිබෙනවා රාජ්‍ය අංශය තමන්ගේ තෙල් වලින් යම් 25ක ප්‍රමාණයකට අඩු කර ගැනීම සඳහා අපි සැලැස්මක් සකස් කළා තිබෙනවා.